හලෝ යාළුවනේ කොහමද ඉතින් ඔයාලට ටික දවසකින් වීඩියෝ එකක් අරන් ආවේ මේ දවස් ටිකේ පොඩ්ඩක් වැඩින්ද වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්නත් බැරි වුණා මේ මොකද වැස්සයි යනම් මනම් ප්‍රශ්න වගේ තිබ්බෙන්න මේ අපි අද යන් ඉතින් ඔෆිස් රයිඩ් යන්නේ වෙනදා වගේ මේ දන්සල් වීඩියෝ එකත් ඔයාලා බලලා එන්ජොයි කරන්න තියෙන්නේ තව වීඩියෝස් ටිකක් තියෙනවා දන්සලේ දාන්න එඩිට් කරගන්න ඕනේ ඒ ටිකත් අපි එඩිට් කරගත්තට පස්සේ දාගමු එතකම් මේ ඔෆිස් රයිඩ් එකක් යමු අපි මේිට අපි අද යන් ලේවැල්ල පොල්ගොල්ල පැත්තෙන් යම් මොකද අනිත් පැත්තේ පොඩ්ඩ ට්‍රැෆික් ලයින් එකක් තියෙනවා ආයෙත් මං හිතන්නේ වහින කාලගුණ තත්ත්වයක් තියෙන දිගටම හැමදාම උදේට වහිනවා වගේ නේ ඔයාලගේ පැත්තට කොහොමද මචං හැමදාම වහිනවද නැත්තම් පායලාද නුවරනම් මේ දවස්වල වහිනවා ඉතින් හරියට මචං මේ වහින්නේ කොහොමද දන්නවද ඔෆිස් එකට යන වෙලාවටයි මේ ඔෆිස් එකෙන් එන වෙලාවටයි තමයි මචං වහින්නේ ආ ඉතින් අර ඉස්කෝලේ යනවා තමයි ඉස්සර ඉස්කෝලේ යද්දි මතකනේ මේ ඉස්කෝලේ යන වෙලාවටත් වහිනවා හරියටම ඉස්කෝලේ එකමාර වගේ වෙද්දි ඇරෙද්දිම පට්ට වැස්සක් වහින්නේ මේ දැන් යද්දිත් එහෙම තමයි ඔෆිස් එකේ ඔරෙද්දි පාමාර පහයි ඔය ලං වෙද්දි දවල්ටත් ටිකක් ගලා හොඳට පායලා ඔෆිස් එකේ වෙලාවට මචං වහිනවා කියන්නේ ඉතින් නාගෙන ඉන්න තරම් වහිනවා මෙයා ඉතින් වැයි දෙයියෝ නිකන් මේ අපි එන වෙලාවට මේ වස්සරවද කොහෙද මේ නිකන් අර කාලගුණේ දැන් තියෙන මචං මේ අර වෙලාවකට කඩුගස්තර පොඩ්ඩක් වහිනවා නුවරට වහින්නේ නැහැ තනින් තැනට වහිනවා එහෙම ලයින් එකක් වගේ තියෙනවා ඉතින් ඔයාලට කොහොමද මේ වෙසක් බලන්න ගියාද මේ මොකෝ වුනේ ඉතින් මං ඉතන කට්ටිය එන්ජොයි කරන්න වෙසක් රවුමක් එහෙම කොල්ල කෙල්ලට කියන්නේ නැති කියලා ආදල්ලගේ මොකද එදා අපි වීඩියෝ එකක් දැක්කා හොඳට කට්ටිය රවුම් ගහනවා එහෙම තමයි ලයිෆ් එක එන්ජොයි කරලා ඉන්න ඕනේ හොඳට කට්ටිය මම බයික් එක ළඟදී සර්විස් එකට දැම්මා මට කියන්නත් අවුර මං එදා කියේ හිටියේ මේ බයික් එක සර්විස් කරගන්න ඕන කියලා මැනිකින්නේ පොට්ටක් අම්මුණ ෆුල් මොටර්ස් කියලා අම්මට සුපිරි සර්විස් එකක් දෙන්නේ බයික් එකට නියමිත සර්විස් එකක් දුන්නා මාර ස්මූත් දැන් බයික් එකේ එන්ජින් එකේම ගාන්න ස්මූත් මේ කන්ට්‍රෝලින් එකේම හොඳටම තියෙනවා මාරම සැටිස්ෆයි සර්විස් එක නම් ඇත්තටම අපි ගෝල් පැත්තේ පාරම තියෙන මං ආය යන වෙලාවක වෙන්නන්නම් කොහෙටද යන්න තියෙන්නේ කියලා කොහොමද සර්විස් එකක් දාන්නේ කියලා වීඩියෝ එකක් අරන් එන්නම් බයික් එකේ නියමිත සර්විස් කරනවා සුපිරිය මේ වගේ හතරවෙනි සර්විස් එක දාගත්තේ මේ හතරවෙනි සර්විස් එක දාගත්තේ එතනින් මටත් එතෙන් අර යාළුවෝ ටිකක් තමයි කිව්වේ එතන යන්න එතන හොඳයි කියලා ඇත්තටම හොඳයි මචං සුපිරි මෙන්න මෙතනින් අපි දකුණු පැත්තටයි යන්නේ යාඩියා ඉලෙක්ට්‍රික් බයික් හොඳයි මේ පැති වලට මේ වැඩේ කියන්නේ ඉලෙක්ට්‍රික් බයික් ගත්තාම ඉතින් ඔය වගේ මේ පාර්ට්ස් තමයි ප්‍රශ්නේ තියෙන්නේ අනික මේ කඳුවල අදින්න ගියාම ඔයගේ බැටරි බයිනෝ ඉක්මනට කඳු පැති වලට නම් සෙට් වෙන්නේ නැහැ වැඩි ඉලෙක්ට්‍රික් බයික් එකේ අර ලිතියම් අයන් ෆොස්ෆේට් වගේ බැටරි එකක් තියෙනවා නම් හොඳයි අතරම් බයික් එකකට මේ නෝමල් ජෙල් බැටරි තියෙන ඒවා දැම්මොත් එහෙනම් බැටරි ඉතින් සවුත් වෙනවා ඉක්මනට දන්න විදියට මේ පාරවල පව් කරන්න බෑ වාහනයක්වත් ඉස්සරෙන් ආවොත් කියලා දැම්බුලු පේනවනේ කලින් ආය පායලා තිබ්බ දැන් ආය කළු කරලා ඕකයි තත්ත්වය ඉතින් සමහරට අපි මේ පොල්ගොල්ල පැත්තට කිට්ටු කරද්දි වයින් ලයින් එකක් එන්න පුළුවන් මචං බස් එකක් එනව නේද
මං හිතන්නේ බස් එකකුත් යන්නේ මේ පාරේ එක පව් කරලා යන එක හොඳයි නැත්නම් පව් කරගන්න වෙන්නේ ඉස්සරහට පාර පොඩි ඉඳලා කලින් බස් එක ගිහලත් දන්නේ නැහැ මෙතන හැබැයි මිනිස්සු නැහැ හැබැයි. ඔතන හෝල්ට් එකක් තියෙන්නේ මචං අර පාලම ළඟ වම් පැත්තේ. එතන මිනිස්සු නැහැ සමහරට කලින් බස් එක ගිහලත් දන්නේ නැහැ. මොකද නැත්තම් සාමාන්‍යයෙන් ඔතන මිනිස්සුත් ඉන්නවා. කලින් මනයි තව බස් එකක් යන්නේ මං හිතන්නේ. මගේ බයික් එකේ නම්බර් ප්ලේට් එක කැඩලා තියෙන මචං කවුල වැදිලා මේ ප්ලාස්ටික් නේ තියෙන්නේ නම්බර් ප්ලේට් එක කැඩලා ගියා. ඒකින්ද දැන් යක් හදා ගන්නත් ඕනේ. මේ මං හිතන්නේ ලේවල් පැත්තේ මගේ යාළුවෙක් කිව්ව එකක් තියෙනවා කියලා ෂොප් එකක් මේ බලාගෙන යන්න ඕනේ ෂොප් එකක් තියෙනවද කියලා මේ එනකම් හරි බයික් එක නම්බර් ප්ලේට් එක print කරගන්න කැඩලා මේ සෙලෝ ටේප් පාරක් ගහලා මේ අලව කරලා තියෙන බයික් එකේ පිටිපස්ස නම්බර් ප්ලේට් එක. ඉක්මනට එකෙන්ද ඒක අලව ගන්න ඕනේ කැඩලා යන්න කලින්. වතුර ගියොත් මේ ස්ටිකරේ සවුත් වෙලා ඊට පස්සේ නම්බරේ පේනද යන්න පුළුවන් අදිසි හරි හොඳට වැස්සක් ආවොත් ඒකින්ද අදම් පොඩ්ඩක් බලන්න ඕනේ මේ නම්බර් ප්ලේට් එක පොඩ්ඩක් හයි කරන්න මොනවා හරි කරලා බලමල්ලි අයින් වෙන්න ඔන්න මචං අපි දැන් ලේවල් එකට ලං වෙන්න එන්නේ. මේක පට්ටම ලේසියෙන් පාර මං කිව්වා වගේ මං කිව්වේ මේ පාර වැඩි ට්‍රැෆික් එකකුත් නැහැ. ඉක්මනට යන්න පුළුවන් මචං යන තැනකට මේ පාරේ නුවර යනවා නම් මේ කඩුගස්තර සෙට් වෙන්න පුළුවන් ගිලිම නුවරට යන්නත් පුළුවන් යනවා නම්. මේක අර වලවල් සීන් එකක් තිබ්බා මචං ඒ ටික දැන් හදලා තියෙන්නේ පාරේ. ඒකින්ද හොඳයි ඇත්තටම. වලවල් ටික වහලා හොඳට පාර පොඩ්ඩක් හදලා තිබ්බා මේ ඒකින්ද අවුලක් නැතුව දැන් යන්න පුළුවන් මචං. කේස් එකක්ම නැහැ. මේ පාර මං හිතන්නේ මේ ළඟදී හදන කතාවක් කිව්වා තා හොඳට මං හිතන්නේ ආයේ කාබට් එකක් දායි මේ පාරට මං හිතන්නේ තියෙන එක. මචං මේ පාර පොසොන් එනවා නේද මේ මාසේ පොසොන් එකට මම හිතාගෙන ඉන්නේ මචල්ලා ගාල්ල පැත්තේ රවුමක් දාන්න අපේ වයිෆ්ලා ගෙවල් පැත්තේ යන්න හිතන් ඉන්නේ ඒ වුණත් එහෙම අපි එහෙ තියෙනවා ස්කූටර් එකක් තියෙනවා ස්කූටරෙන් රවුමක් එහෙම දාලා එහෙ දන්සල් වීඩියෝ එකක් හරි ගාල කොටු වගේ වීඩියෝ ටිකක් අරන් එමුනේ අපි ගිහිල්ලා ඒ වෙලාව ලස්සන ඔන්න ඉස්සරෙන් දකුණු පැත්තට දාන්න තියෙනවා මචං අන්න පුතේ බස් එකක් යනවා. ඔකත් පහු කරගන්න ඕනේ. නැත්නම් ඉතින් ඕක බස්සෙන් තමයි යන්න වෙන්නේ. කොහොන්නේ මං හිතන්නේ ඕක ඉස්සරහා හෝල්ට් එක නවත්තනවා මචං. මේකින්ද ඉස්සරහේ පහු කරගන්න පුළුවන් පස්සෙන් යන් එතක. මොකද ඉස්සරහා මිනිස්සු ඉන්නවා. උතරින් ඕක අනිවාර්යෙන් නවත්තනවා. බස් එක අපස්සෙන් යනවා කියන්නේ ඉතින් දූවිලි කාගෙන නාගෙන තමයි යන්න වෙන්නේ ඉතින්. මං කිව්වේ නවත්තනවා කියලා දැන් නැත්නම් වෙන වෙලාවට. හරි එහෙනම් අපි යන්. මෙතන ඩාරන් වලක් තියෙනවා. දන්න හින්දා මේ පැත්තෙන් යන්නේ නැත්නම් ඉතින් ඔය වලේ තමයි ඉන්නේ.
නෑ පුතාලා. ඒ පාර නම් කලු කරගෙන එනවා. තව ටිකකින් දෙන්න වගේ යන්නේ වැස්ස. ඊට කලින් කොහොම හරි ඔෆිස් එකට ය아가න්නයි ඕනේ. ඉස්සරහා මචං පොඩ්ඩක් මේ පාරේ කොහොමත් මතක ඇති කලින් වීඩියෝ වල ඇති මේ පාරේ ඉස්සරහට ලිස්සන මේ වැලි එහෙම නම් තියෙනවා. මේ හරියම පොඩ්ඩක් එහෙම ඊට යන්න ඕනේ. අන්න ඇම්බියුලන්ස් එකක් වගේ එකක් යනවා කොහෙන් හරි. සද්දයක් ඇහුණා කොහෙන් හරි ඇම්බියුලන්ස් එකක් යනවා. ඒක යන එකක්ද මෙහෙන එකක්ද දන්නේ නැහැ. ලොරියට පොඩ්ඩක් ඈතින් තියාගෙන යන්න ඕනේ. ආයෙ නැත්තම් දූවිලි නාන්න එනවා. මේ වැලි ලොරියක්ද කොහෙද යන්නේ මං හිතන්නේ. චම්පිකා බ්ලොක් සෙන්ටර් අන්න මචං මං හිතන්නේ මොනාරි බ්ලොක් සෙන්ටර් ගල් වැඩ කරන මොනාරි එකක් වෙන්න ඇති. ලේවල් එක පැත්තේ ට්‍රාන්ස්පෝර්ට් තියෙනවා නේද නේද 071 422 37යි 79. ඔන්න කෝල් එකක් දෙන්න. ඔහොම ගල්ලෙන් පටව ගන්න ඕන නම් ඔන්න ලොරියක් තියෙනවා මචං. ඕන කෙනෙක්ට සපෝට් එකක් දෙන්න බෑ. ඉතින් මොනවා කවුරු බිස්නස් කරත් අපි කැමති ඕන කෙනෙක් ගොඩ යනවට ඉතින්. පව් කරමුනේ. මේ ඉස්සරහා මචං මේ බයිකේ වෙනකොට මේ පිටිපස්ස ආර ලේසියට ආර ගහල් තියනවා නේද කෑල්ලක්. ඕක මං හිතන්නේ මේ ගහන එක ඉච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද දන්නවද? ඕක ලේසි පිටිපස්ස යන එක්කනට එන පහසුයි. හැබැයි මචං ඕක නිකමන හරි බයික් එකක හරි මොන හරි ඇක්සිඩන්ට් වුණා කියපන්කෝ. එතකොට එහෙම වුණොත් එහෙම ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ පස්සායින් එක්කන කොන්ද කැඩලා යන්න පුළුවන්. මොකද බයික්ෙන් විසික් වෙන්නේ නැහනේ. එක්ක මනුස්සයා බයික් එකත් එක්කම විසික් කරන්න මේ ඇදගෙන වැටෙනවා. ඉස්සරහා ඉන්න එක්කන කොහෙන් හරි විසික් කළා යයි. හැබැයි ඔය කෑල්ල හින්දා මේ පස්සායින් ඉන්න මනුස්සයා විසික් වෙන්න නැති වෙන්න පුළුවන්. ඒකෙන්ද පොඩ්ඩක් එන ඩේන්ජර් ඔය කෑල්ල ගහන එක මචං. මේ පහසුවට ගෙවුවා වගේ නෙවෙයි. ඉතින් ඕක මේ හදිසි අනතුරක් වුණොත් එහෙම ප්‍රශ්නයක් එන්නේ පස්සායන මිනිස්සයාට. ඉතින් ඕකින්ද පොල්ගොල්ල පැත්තෙන් ගිහිල්ලා අපි අර වහපු පාරෙන් තව පාරක් තියෙනවා. අපි ගියේ අරුපොල පැත්තෙන්නේ. අරුපොල පැත්තෙන් නැතුව තව පාරකින් පොඩි ෂෝට් කට් එකකින් යන්න පුළුවන් මචං. ආය නෝමල් අර රූට් එකටම අර පාරේ එහා පැත්තේ වහපු පාත්තර මෙතනින් වැටෙනවා මචං. එතෙන්ද එනකන් යන්න පුළුවන් ඉඳ ඒ පැත්තේ යන් ඔය චෙප් එක. මෙතන ඉඳන් එදා බල්ලෙක් පැන්නුවා මචං. ආයෙ ඉතින් ඌ අතරින් ඉඳන් බලා හිටියේ ඔය පේන කොනේ ඉඳන්. මං හිතුවා පන්නන්න තමයි එන්නේ කියලා. ඊට පස්සේ බලද්දිම මෙන්න මේක පැන්නා ගියාන්කෝ මේ මං ඉතින් එමීට ගියා. ඉතින් එමීට ගිහලා උට අර ඉස්සරහා වගේ කනුව ගාවට දෙපා වෙලා ඌ හැරලා ගියා. ඉතින් බල්ල පන්නද්දි මේ එකයි කිව්වේ මේ වැඩි බය වෙන්න එපා. බය වුණොත් එහෙම රේස් කරොත් එහෙම ඌ තව පන්නවා. එමදි කර මේ අනතුරක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ බය වුණොත් එහෙම ටිකේ කොන්ක්‍රීට් පාරවල් ටිකක් තියෙන්නේ කැල් ටිකක් තියෙන්නේ. මේක මේ ගෑස් එන්නේ පොඩ්ඩක්. එල් එකක් තියෙනවා මචං. යන්න මැච් එකක් ගහන්න මරු පිච් එකක් තියෙනවා පල්ලෙහා. ඉතින් ක්‍රිකට් මැච් එකක් ගහන්න සුපිරිය. අපි ඔෆිස් එක දවස්වල ක්‍රිකට් මැච් තිබ්බනේ. ඒ දවස්වල අපි ගෙව්වේ මේ මචං අර විද්‍යාර්ථක ප්‍රයිමරි එක ගාව තියෙන ග්‍රවුන්ඩ් එකේ තමයි ගැහුවේ. අපි මේ සෙල්ලම් කරේ ප්‍රැක්ටිස් කරේ. එතන අමාරු ග්‍රවුන්ඩ් එක. මේ පාර මං හිතන ඔෆිස් එකේ මැච් එකක් තියෙයි සමහර විට. මං හිතන්නේ මේ පාරත් බල්ල ඇප්පුවද නෑ නේ. නෑ
මෙන්න මෙහෙම ගිහිල්ලා මචං ඔය ඉස්සරහින් දිනවා පාරකින් දකුණු පැත්තෙන් ඇතුළට දාන්න තව ටිකක් යන්න තියෙනවා. අපි අර එදා ගියා අරුපල පැත්තෙන් ගියේ. ඒතර අරුපල පැත්තෙන් යද්දී චුට්ටක් වටයක් වගේ කියලා තේරෙනවා. ඊට පස්සේ තමයි මෙන්න මේ පාරම මට හම්බුනේ. මේ පාරෙන් කෙලින්ම යන්න පුළුවන් මචං. ඒකෙන්ද අවුලක් නැහැ කෙලින්ම. අරකට වඩා ළඟ ඇත්තන මේ මෙතනින් දාලා පල්ලෙහෙන් දැම්මොත්. අරුපල ටෙක් එකට යන ළමයි මේ පාරෙන් ඇවිල්ලා තමයි අර පැත්තට මේ සෙට් වෙන්නේ. අර මෙන්න මෙතනින් පල්ලෙහාට දාන්න ඕනේ මචං. මෙතනින් තමයි අර වහපු තැනට සෙට් වෙන්නේ ගිහිල්ලා. අර රෝඩ් ක්ලෝස් කියලා ගහලා තියෙනවා එහා පැත්තේ පොට් එකක්. එතන එතෙන්ට සෙට් වෙනවා කෙලින්ම මේ වටෙන් ඇවිල්ලා මෙතන දැම්මා. TVS රයිඩර් එකත් මරු බයික් එක බෑනේ. මචං පල්සර් එකේ තාව නේද RS 200 බයික් එක නම් සුපිරිය. ගන්නත් හිතනවා ඉතින් මේ බලමු ඉතින් මේක විකුණුවොත් එහෙම ගන්න ඕනේ බල්ල ඇත්තටම. ලක්ෂ මන් දැක්කා 12,39,000 ගානකට ගොඩ ඔෆර් එකක් දාලා තිබ්බ මචං. ඒ ගන්න පුළුවන් වුණොත් එහෙම මරු බයික් එක මේක විකුණගත්තොත් දීලා බලන්න ඕනේ ගන්න පුළුවන් කියලා. මාර්ලක් මේ ලුක් එකක් තියෙනවා. අර Yamaha R1 එක තියෙන්නේ R1 මේ mini normal 125 version එකක් ගන්න. ඒ වගේම ගතියක් තියෙන ලයිට් එකක් එක්ක බලමු වෙලාවක අපි ඩේවිඩ් පීරිස් එකට ගිහලා බයික් එකේ තත්ත්වය කොහොමද තියෙන්නේ කියලා. මම හිතන්නේ නුවර මේ ඩේවිඩ් පීරිස් එකටත් ඇවිල්ලා තිබ්බා බයික් එක. අපි බලමු ගිහලා මේ රවුමක් දාලා කොහොමද බයික් එකේ කන්ඩිෂන් මොනවද පොඩ්ඩක් බලාගමු. බයික් එක ලස්සනද? තැඹිලි තියෙනවා තැඹිලි. මේ එන්නේ කට්ටිය මේ එන්නේ පොල්ගොල්ලේ ඉඳන් ඇවිදගෙන අරුප්පල ටෙක් එකට යන ළමයි එන්නේ. මේ පාර දිගේ ගිහලා මං අර පෙන්නුවේ පාරක්. ඒ පාරට ගිහලා පයින් යනවා. ඉතින් මේකේ අර හැමලෙම බස් නැති හින්දා ළමයි යන්නේ ඉතින් පයින් යන්නේ. උදේම ඇවිල්ලා කට්ටිය ඉතින් අර පොල්ගොල්ල පැත්තෙන් එනවා ඉතින් කට්ටිය. නවත්තන්න කියන්නේ නේ. මචං වලවල් සෙට් එකක් තියෙනවා දකුණු පැත්තෙන් දාලා යන්. නැත්තම් එහෙම මේ වලවලු ඩිංගියොත් නේම ගැස් වෙන අම්බානක. වතුර වහලා මචං අත තියෙන්නේ. ඊයේ පෙරේද මේක පල්ලෙහා වතුර ඇරලා තිබ්බා උඩ ලෙවල් එක වැඩි ඉඳන් මං හිතන්නේ අද වතුර වහලා වගේ තියෙන්නේ ටිකක්. අනේ චුට්ටක් ඇරලා මචං තියෙන වතුර. ලාවට හිමීට පොඩ්ඩක් වතුර පල්ලෙහාට එන්න ඇරලා තියෙන්නේ. වෙනවද මන් දන්නේ නැහැ මේ කැමරාවට මේ වතුර පොඩ්ඩක් ඇරලා තියෙන්නේ. සමහරට පෙයි. ඔන්න මචං අපි පොල්ගොල්ල ඩෑම් එක ගාවට ආවා. මගේ මූණට දැන් පින්නක් බින්දුවක් දෙකක් විතර වැටෙනවා මචං. දැන් නම් ඉක්කොන්ට යන්න වෙන සත්‍යයක් තියෙනවා. මං ගියේ පොල්ගොල්ල ලං කරද්දි බඩු හම්බ වෙනවා කියලා ඉතින්. කෙලින්ම අර පොල්ගොල්ල පැත්ත කියන්නේ නිකන් මේ පොල්ගොල්ලට එද්දි අනිවාර්යෙන් වහිනවා කියලා ඉන්නයක් තියෙන්නේ මචං. මොකද මං අර මඩවල පාරෙන් එද්දිත් මඩවල පව් කරලා පොල්ගොල්ලට කිට්ටු ගද්දි අම්මට සිරිගෙන්න වහිනවා ටික ටික. නමුත් මේ වයින් ලයින් එකක් තියෙනවා ඉක්මනට යා ගන්න ඕනේ. වම් පැත්තට දාන්න දකුණු පැත්තට දාන්න. රේස් එකත් මරු වාහනේ නේ ඒකට. මේ දවස්වල මං හිතන්නේ අර මේ වාහන බොරුව නිකන් අප් වෙලා තියෙනවා මේ අර ටැක්ස් අරම්මානම් කියේ ඇත්තට මේ වගේ ගානකට අර වාහන අරගෙනත් තේරුම නැහැ. සල්ලි තියෙනවා නම් ගත්තට ප්‍රශ්නයක් නැහැ මචං. හැබැයි මේ නිකන් වාහන නැති වෙයි කියලා බොරුවට මේ වාහන එහෙම ගන්න එක තේරුමකුත් නැහැ. එන්න ගණන් වැඩි වෙනවා වගේ පේන්නේ උනාට. මේ ටැක්ස් එකත් එක්ක බලන්න ඕනේ මේ ඇතර මටත් වාහනයක් ගන්න ඕනේ මචං. වැගන්නාර එකක් ගන්න හිටියේ මොකද 57කට විතර 50
5ට 6ට වගේ තිබ්බේ දැන් 60 ගානකට ගිහලා 2015 නිකන් බොරු ගණන් මචං ඔවා සෙකන්ඩ් හෑන්ඩ් ඒ වගේ මාකට් එක වැඩි වෙන්න ඕනේ නැහැ නේ ඔච්චර ගානකට මේ බ්‍රෑන්ඩ් නිව් වාහන වලට ගහගෙන කොට මේ අපේ ගොඩක් කට්ටිය ඉතින් අර බිස්නස් වැඩි කරගන්න කියලා එන්න ගණන් තියා ගන්නවා ඒක නිකන් බ්ලැක් මාකට් වගේ තමයි ඊට පස්සේ ඒකෙන්ද මේ පොඩ්ඩක් බලන්න ඕනේ දැන් ඔය මාස දෙක අර මේ ටැක්ස් එක අයින් කරනවනේ තව කොහොම මාස දෙකක් වගේ ඇතුළත ඊට පස්සේ බලන්න ඕනේ ප්‍රයිස් එක කොහොමද කියලා තත්ත්වේ නැත්තම් මොකද අපි ලෝන් ගහගෙන අමාරුවෙන් ඔයා ගෙව ඉඳගෙන තව වැඩිපුර ලක්ෂ 4-5ක් වුණා ගෙවන්න ගියොත් අපිට ලෝන් එක මොනේ මචං ඕකත් ගෙවන්න එන්නේ තව ගානක් රෙන්ටල් එකට ඇඩ් ඕව කරන්න වාහනේටම ගෙව ඉන්න වෙන්නේ අන්තිමේදී ඊට වඩා ඇත්තටම හොඳයි බිස්නස් එකක් කරලා මේ කෙලින්ම සල්ලි එකතු කරලාම කෑෂ් ඇත්තටම එහෙම තමයි කරන්න ඕනේ මචං මම ඇත්තටම බයික් එක නම් ගත්තේ කෑෂ් ගත්තේ එකතු කරලා ගත්තේ අපේ මේ වෙහිකල් එකකට යනවනම් පොඩ්ඩක් අමාරුයි එකපාරටම කෑෂ් කරලා ගන්න ඇත්තටම මේකෙන්ද අනිවාර්යෙන් මේ ලෝන් එකක්වත් දාලා ගන්න ඕනේ ඒ හින්දා මේ පොඩ්ඩක් ටික දවසක් ඉඳලාම තමයි මචං ගන්න ඕනේ බලමුකෝ අපි තා මාස දෙකකින් මොකද වෙන්නේ කියලා වාහන මාකට් එකේ තත්ත්වේ එනනේ කළු කරලා තියෙන කළු කිරිල්ල කළුවක් තියෙනවා දැම්ම පිනිබින්දුවක් දෙයක් පිනිබින්දු ටිකක් එහෙම වැටෙනවා මචං මෝන්ට ඇත්තටම මොකද මේ තව විනාඩි 10ක් 15ක් වගේ ඇතුළත අනිවාර්යෙන් වහිනවා මේ පැත්තට දැන් කඩුගස්තර ඉන්නේ තව විනාඩි 2-3 විතර ඔෆිස් එකේදී රේල් පාර මචං දැන් වහලා තියෙන්නේ මොකද මේ හදනෝනේ කෝච්චිය යන්නේ නැහැ. ඕක කොහොමද ඉවර කරද දන්නේ ඉතින් මේ කෝච්චිය නැති කරන මිනිස්සුන්ට ලොකු පාඩුවක් මචං. මොකද බස් වල යන්න ගියාම බීදම් වැඩි මේ දවස්වල සල්ලිත් නැහැ මිනිස්සු ගාව ඒකින්ද ඉතින් මේ මාර අමාරු ඉතින් කෝච්චියක් නැහැ කියලා කියන්නේ දැන් අර කොළඹ ඉඳන් නුවර යන කෝච්චියක් නැහැනේ මචං තාම. ඒක හදන්නත් ඇත්තටම අමාරුයි ඇත්තට මොකද අර දිට්ටකෙන් ගියට පස්සේ එන කල් ගිහලා කැඩිලා පාරවල් වෙනම තමයි පාර මං හිතන්නේ පාරක් හදාගන්න යන කෝච්චි පාර. එනරමඩ මේජිලා තිබ්බ මචං ඒකින්ද මේ අමාරුයි හදාගන්න කොහොම හරි හැබැයි ඒක හැදුවා නම් මිනිස්සුන්ට මාර සහනයක් මචං එහෙනම් මචං ඔන්න අපි ඔෆිස් එක ළඟටත් ආවා එහෙනම් අපි තවත් දවසකින් හම්බෙමු මචං තවත් වීඩියෝ එකක් එක්ක එහෙනම් channel එක subscribe කරලා නැත්නම් කට්ටිය subscribe පාරක් දාගෙන යන්න මචල්ලා එහෙනම් අපි තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු මචල්ලා එහෙනම් හැමෝටම goodbye පරිස්සමෙන් ඉඳලා එහෙනම්